වෙනදා වගේම අදත් ඔයාව ටෙක් විත් මනුලු YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ඔයාලගේ ෆෝන් එකකින් වීඩියෝ කරන වීඩියෝස් වල ස්ටේබලයිස් එක. එහෙම නැත්නම් වීඩියෝස් හෙලවෙන ගතිය නැති කරගන්නේ කොහොමද කියලා. ඔයාලා මේකට පුංචි ඇප්ලිකේෂන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා ඔයාලගේ ෆෝන් එකට. ඒ ඩවුන්ලෝඩ් කරලා ඉවර වෙලා ඔයාලා වීඩියෝ එක අරන් ඒ ඇප් එක හරහා තමයි මේ හෙලවෙන ගතිය එහෙම නැත්නම් ස්ටේබලයිස් එක හදාගන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේක කොහොමද කරන්නේ කියලා. ඔයාලා මේ වීඩියෝ එක ස්ටේබලයිස් කරගන්න එහෙම නැත්නම් හෙලවෙන ගතිය නැති කරගන්න කලින් මුලින්ම ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ ෆෝන් එකට Google Photos කියන app එක ඩවුන්ලෝඩ් කරගන්න එක. ඒකට ඔයාලගේ ෆෝන් එකේ Google Play Store app එකට ගිහිල්ලා search bar එකේ search කරන්න Google Photos කියලා. මම මෙන්න විදිහට මගේ Google Play Store app එකට ගිහිල්ලා Google Photos කියලා search කරනවා. ඒ search කළාට පස්සේ එන මෙන්න මේ app එක ඔයාලගේ ෆෝන් එකට install කරගන්න ඕනේ. මම දැනටම මේ app එක install කරගෙන තියෙන හින්දා මම ඒක open කරගන්නවා. ඔයාලත් app එක install කරලා open කරගන්න. ඊට පස්සේ ඔයාලට ස්ටේබලයිස් කරගන්න ඕන වීඩියෝ එක උඩ ටච් කරන්න. මම මෙන්න විදිහට මට ස්ටේබලයිස් කරගන්න ඕන වීඩියෝ එකක් තෝරගන්නවා. මම ඔයාලට මෙන්න මේ විදිහට ස්ටේබලයිස් කරලා පෙන්නන්නම්. ඔයාලට ස්ටේබලයිස් කරගන්න ඕන වීඩියෝ එක ටච් කරලා මේ edit කියන තැන ටච් කරන්න. ඒ ටච් කළාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා මෙතන auto කියන තැන ටච් කරන්න. ඒ ටච් කළාට පස්සේ මෙන්න මේ විදිහට දෙවෙනියට ස්ටේබලයිස් කියලා බලා ගන්න පුළුවන්. ඔයාලා මෙන්න මේක ටච් කරන්න. ඒ ටච් කළාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ස්ටේබලයිසින් කියලා බලා ගන්න පුළුවන්. ඔයාලා මේක ඉවර වෙනකන් ඉන්න. ඒක ලෝඩ් වෙලා ඉවරනට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලගේ වීඩියෝ එක ස්ටේබලයිස් වෙලා බලා ගන්න පුළුවන්. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ ස්ටේබලයිස් කරන්න කලින් වීඩියෝ එක. ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් මේ වීඩියෝ එක හෙලවෙනවා. ස්ටේබලයිස් කරගෙන ඉවරනාට පස්සේ වීඩියෝ එක තමයි මම දැන් ඔයාලට පෙන්නන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ ගොඩක් ස්ටේබලයිස් වෙලා ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලගේ ෆෝන් එකෙන් වීඩියෝ කරන වීඩියෝස් ස්ටේබලයිස් කරගන්නේ. ඊට පස්සේ ඔයාලගේ ගැලරියට මේ වීඩියෝ ගන්නම් ඔයාලා මේ සේව් කියන තැන ටච් කරන්න. ඒ ටච් කළාට පස්සේ මෙන්න මේ විදිහට ටිකක් වෙලා අර විදිහටම ලෝඩ් වෙනවා. ඔයාලා මේක ඉවරනකම් ඉන්න. ඊට පස්සේ ඔයාලගේ ෆෝන් එකේ ගැලරියට මේ වීඩියෝ එක එනවා. මම අද කතා කළේ ඔයාලගේ ෆෝන් එකෙන් වීඩියෝ කරන වීඩියෝස් වල ස්ටේබලයිස් එක හදාගන්න. එහෙම නැත්නම් හෙලවෙන එක නැති කරලා වීඩියෝ එක ගන්නට හදාගන්න කොහොමද කියලා. මම හිතනවා අද වීඩියෝ වලට වැදගත් වෙන්නේ නැති කියලා වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න ඕගම සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට ඕන තවත් මේ වගේ වීඩියෝස් තියෙනවා කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම් තවත් වීඩියෝස් එක්ක සුබ දවසක්.